හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි යනවා පොඩි පික්නික් එකක්. වැඩි ඈතක නෙමෙයි. අපේ ගේ පිටිපස්සේ තියෙන ලස්සන පාක් එකකට. මෙන්න මේ අඩිපාර දිගේ විනාඩි 5ක් විතර ඇවිදගෙන ගියාම අපිට පාක් එකට යන්න පුළුවන්. යන අතරමඟ එළවලු වගා කරලා තියෙනවා. ලස්සන මල් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ කහපාට dandelion flowers and මේ ලස්සනට පිපිලා තියෙන bluebell. ඒවා හරිම ලස්සනයි. ඇත්තටම කැලෑ මල් මේවා. හැමතැනම මේ දවස්වල දකින්න තියෙනවා. ඉතින් ඒ ලස්සන මලුත් බලාගෙන අපි දෙන්න ආයෙත් මේ අඩිපාරේ ඇවිදගෙන යනවා පාක් එකට. ඔන්න ඔතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් ඇතුළු වුණාම බලන්නකො ඒක වෙනමම ලෝකයක්. ඇත්තටම හරිම ලස්සනයි. ස්ප්‍රින්ග් එකට මල් පිපිලා අවුව වැටුණු දවසක් අද පික්නික් යන්න හොඳම දවසක්. ඉතින් ඒ නිසා මායිම් පුතයි අද හවස හිතුවා පොඩ්ඩක් පාක් එකට ගිහිල්ලා එන්ජොයි කරලා එනවා කියලා. බලන්න මේ චෙරි බ්ලොසම්ස් වල ලස්සන වලට හිතා ගන්න පුළුවන් ද අපේ ගෙදර ඉඳන් විනාඩි 5ක් ඈතින් මේ වගේ ලස්සනට මල් පිපුණු පාක් එකක් තියෙයි කියලා. ඇත්තටම මට නම් ඒක හරිම බ්ලෙසිං එකක්. හිත නිවා ගන්න කියාපු තැනක්. මේ වගේ තව පාක් එකක් තියෙනවා අනිත් පැත්තේ. ඒකත් වැඩි ඈතක නෙමෙයි. චෙරි බ්ලොසම්ස් මේ සකුරා මල් ජපානයේ තමයි ගොඩක් මේවා පිපෙන්නේ. ඒ වුණාට යුරෝපියන් කන්ට්‍රීස් වලත් මේ කාලෙට සකුරා මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. බලන්නකො කඳෙත් මල් තියෙන අය වගේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න පික්නික් එකට මෙන්න මේ පයින් ට්‍රී එක සිලෙක්ට් කරගත්තා. පයින් කෝන්ස් උත් ගොඩාක් තියෙනවා ඒකේ. ලොකු ට්‍රී එකක්. මේකේ හිස්ටරි එක මේ ගහ යට ලියලා තිබ්බා. ඒකේ නම ජැක්සන්. එයා ඇවිල්ලා තියෙන්නේ කැලිෆෝනියා වල ඉඳන්. ඇමරිකාවේ කැලිෆෝනියා වල ඉඳන් තමයි ඉංග්ලන්ඩ් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා යට මැට් එකක් එලාගෙන පුතා ටිකක් සෙල්ලම් කරලා එනකන් මම ඉතින් ලෑස්ති වුණා. මගේ ජර්නල් එක චුට්ටක් මේ ලස්සන පරිසරයේ ඉඳගෙන ලියන්න කියලා හිතුවා. මගේ හිතට එන අදහස් ටිකක් ඉතින් මගේ ජර්නල් එකේ ලියලා ඊට පස්සේ ඔන්න මම එයා ඉන්න කලින් අපේ පික්නික් ට්‍රීට් එක ලෑස්ති කරා. දෙයක් නැහැ. අපි ආසම දේවල් ටිකක් තමයි මං ගෙනාවේ. ඉඟුරු තේ එක, ඉඟුරු බිස්කට්, චීස් එක, ක්‍රීම් ක්‍රැකර් and සෑන්ඩ්විච්. ඒට අමතර අපේ පුතාගේ ෆේවරිට්ම පළතුර තියෙනවා වෝටර්මෙලන්. ඔන්න ඉතින් ඕවගේ රස බලලා මේ ලස්සන පරිසරයේ ඉඳන් හවස් වරු එන්ජොයි කරන්න තමයි අපි දෙන්න ලෑස්ති වෙන්නේ. දේසිමල් ඩැන්ඩිලයන් යායක ඉඳගෙන පික්නික් එකක් කරන ගමන් තමන් ආසම පොතක් කියවන්න තියෙනවා නම් ඒ වෙලාව කොයිතරම්නම් මනසට සැහැල්ලුවක්ද. මං මේ මොහොත තමයි මේ අත්විඳින්නේ. මං ආසම මං ලයිබ්‍රරි එකෙන් ගෙනාව පොතක් මේ ලස්සන තනනිල්ල ඉඳගෙන කියවන ගමන් පුතත් එයාගේ යාළුවෙක් එක්ක සෙල්ලම් කරනවා. ඔහොම ඉතින් පැයක් එකමාරක් අපි මේ පයින් ට්‍රී එක යටට වෙලා ලස්සන මොහොතක් ගත කරා. සුදු පාට දේසි මල් එක්ක කහ පාට ඩැන්ඩිලයන් එකතු වුණාම හරිම ලස්සනයි. එතනින් ඔබට තනනිල්ලෙන් උඩට ගියාම අපිට මේ පේන තියෙන්නේ කැමීලියා. අහලා තියෙනවද කැමීලියා මල් ගැන? මේ කාලෙට කැමීලියා පිපෙනවා. මේ පාක් එකේ තියෙනවා කැමීලියා රතු සහ රෝස පාට. ඔන්න බලන්නකො කැමීලියා වල ලස්සන
රෝස මල් වගේ ලොකුයි ලොකු ඝනකම් පත්‍ර තමයි මේවට තියෙන්නේ. මල් ගොඩාක් පිපෙනවා. පඳුරක් විදිහට තමයි මේක හැදෙන්නේ. ඔය තියෙන්නේ රෝස පාට කැමීලියා එක. එතනින් එහා පැත්තේ තියෙනවා රතු පාට කැමීලියා. දේසි මල්, ඩැන්ඩිලයන්, කැමීලියා, සකුරා මේ ඔක්කොම එකම පාක් එක තියෙද්දී ඒ සුන්දරත්වය ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද? ඇත්තටම මම ඒක අත්විඳිනවා. හරියට දිව්‍යමය ෆීලිං එකක්. දිව්‍යමය හැඟීමක්. හිතට පුදුම නිදහසක් මට නම් දැනෙන්නේ මේ වගේ ලස්සන පරිසරයක මොහොතකට තනි වෙන්න ලැබුණම. ඉතින් මං හිතුවා මේ සුන්දරත්වය මේ vlog එක බලන ඔයාලටත් දැනෙනවා නම් කොයිතරම් දෙයක්ද කියලා. ඒ නිසා තමයි ඔයාලත් එක්ක මම මේ අපූර්ව මොහොත ෂෙයා කරගන්න හිතුවේ. මේ බෙන්ච් එකට වෙලා බබායාගේ යාළුවත් එක්ක සෙල්ලම් කරනවා මං ඉතින් බලාගෙන හිටියා. ඔන්න බලන්න මං ඔයාලට කිව්වේ අපි පික්නික් කරපු ට්‍රී එකේ හිස්ටරි එක එතන තියෙනවා කියලා. මේ තියෙන්නේ මේ බෝඩ් එකේ තියෙන්නේ ඒක තමයි. එයා ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල ඉඳන්. එයාගේ නම ජැක්සන්. ලොකු පයින් ට්‍රී එකක්. පයින් කෝන්ස් ගොඩක් තියෙනවා. මේ පාක් එකේ ගොඩක් පයින් ට්‍රීස් තියෙනවා. දැන් ඉතින් හවස 6ටත් ළඟ නිසා ආයෙත් චෙරි බ්ලොසම් වල ලස්සන බලාගෙන ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ගොඩක් අය අද ඇවිල්ලා නැහැ. මං හිතන්නේ ගොඩක් අය දන්නේ මෙතන මේ විදිහට ලස්සනට චෙරි බ්ලොසම් තියෙනවා කියලා. හරි. මං අර කලින් පෙන්නපු අඩිපාර දිගේ ඇවිදගෙන මේන් රෝඩ් එකට ආවම මෙන්න මේ ගෙවල් පොලිම තමයි හම්බ වෙන්නේ. මෙතන කෙළවරට ගිහින් එහා පාරට වැටෙනම තමයි අපේ ගෙදර තියෙන්නේ. වැඩි ඈතක් නැහැ. එහෙනම් ඉතින් අදට vlog එක මම මෙතනින් නවත්තනවා. ලබන සතියේ තවත් ලස්සන vlog එකකින් ඔයාලා හම්බ වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. bye.